අපි හැමෝම සල්ලි වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි සල්ලි අපි වෙනුවෙන් වැඩ කරන තැනට ගියොත් ඉන්වෙස්ට්වයිස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ස්ටොක් මාකට්, ඉන්වෙස්ටිං, ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගැන සරල සිංහලෙන් කතා කරන ඔබේ channel එක. අද අපි කතා කරන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන කෙනෙක් දැනගත යුතුම වැදගත් කරුණක් ගැන. ඒ තමයි ඩිවිඩන්ඩ්. එහෙම නැත්නම් ලාභාංශ. සරලවම කිව්වොත් සමාගමක් ලබන ලාභයෙන් කොටසක් තම කොටස්කරුවන් අතර බෙදා දීම ඩිවිඩන්ඩ් ලෙස හඳුන්වන්න පුළුවන්. සමාගමේ ප්‍රතිපත්ති අනුව මේ වාර්ෂිකව, අර්ධ වාර්ෂිකව, එහෙම නැත්නම් මාස 3කට වරක් මේක ගෙවන්න පුළුවන්. හොඳින් ලාභාංශ ගෙවන සමාගමක ආයෝජනය කිරීමෙන් ඔබට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම එම මුදල නැවත ආයෝජනය කිරීමෙන් ඔබේ ධනය එහෙම නැත්නම් වෙල්ත් එක වේගයෙන් වර්ධනය කරගන්නත් අවස්ථාව ලැබෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඉහළ ලාභාංශ දෙන හැම සමාගමක්ම හොඳ ආයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ලාභාංශ විතරක් බලලා ආයෝජනය කරන්න එපා. සමාගමේ ගුණාත්මක භාවය, ලාභය, ණය බර සහ අනාගත වර්ධනය ගැන හැකියාවන් ගැන අනිවාර්යෙන් සොයලා බලන්න. මේ දේවල් ගැන තවත් ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න කැමති නම් අපිත් එක්ක රැඳී සිටින්න. ඊළඟ කොටසේ කොටස් වෙළඳපොලේ අවදානම එහෙම නැත්නම් රිස්ක් එක කළමනාකරණය කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනි මූල්‍යමය දැනුම සඳහා අප සමග රැඳී සිටින්න. මම ඉන්වෙස්ට් වයිස්.